චවෝ! ඉතාලි භාෂාව නිවැරදිව ඉගෙන ගන්න ඔන්න උත්සාහ කරන ඔයාලට උදව් කරන්න තියෙන channel එක තමයි මේ Italian with my YouTube channel එක. ඉතින් ඉතාලි පාඩම් ඉගෙන ගන්න ඔන්න channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. හරි? ඉතින් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා වීඩියෝ එකට පාඩමට යන්න කලින් මගේ වීඩියෝස් බලන ගොඩ දෙනෙක් වීඩියෝස් බලනවා විතරයි channel එක subscribe කරලා නැහැ. ඉතින් ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් පොඩි නේද? මෙහෙම තියන්න විතරයි තියෙන්නේ subscribe button එකට. ඉතින් channel එක subscribe කරන්න, වීඩියෝස් වලට like එකක් දාන්න අමතක කරන්න එපා. මොකද ඕගොල්ලෝ මට දක්වන ඒ සහයෝගය නිසා තමයි මට මේ channel එක ඉදිරියට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මට සහයෝගය දක්වන ආකාරය අනුව මේ channel එක මට ඉදිරියට තව තවත් කරගෙන යන්න ආස හිතෙනවා. ඉතින් ඔයගොල්ලොත් මට යම් කිසි ආකාරයකින් ඒ සහයෝගය ලබා දෙන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝගේ අදහස කමෙන්ට් එකකින් දක්වන්න. එහෙම නැත්නම් like එකක් දාන්න, channel එක subscribe කරන්න. තව ප්‍රධාන දෙයක් තමයි ගොඩ දෙනෙක් කියනවා තාම මගේ channel එක අඳුනන්නේ නැහැ. ඉතින් ඒගොල්ලොත් එක්කත් මේ channel එක share කරගන්න අමතක කරන්න එපා කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. Okay. ඉතින් අපි අද පාඩමට යමු. මොකක්ද අද මං කියලා දෙන්න ඇවිල්ලා තියෙන්නේ. මම කලින් දවසක Facebook එකේ මේ කාවොලෝ කියන වචනේ තේරුමක් ඒක භාවිතා කරන විදිහක් ඕගොල්ලන්ට කියලා දුන්නා. ඒකට මං කිව්වා මේකේ තව භාවිතයන් තියෙනවා මම කියලා දෙන්නම් කියලා. ඉතින් සමහර අය ඇත්තටම වීඩියෝ එකකට කමෙන්ට් කරලා තිබ්බා කියලා දෙන්න කියලා. ඉතින් මේක මේ පොඩි වීඩියෝ එකකින් කියලා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද කාවොලෝ කියන වචනයට තේරුම් ගොඩක් තියෙනවා. මේක භාවිතයන් ගොඩක් තියෙනවා. එතකොට පළවෙනිම මේකේ තේරුම ඔයගොල්ලන්ට කියන කාවොලෝ කියන්නේ ගෝවා වලට. හරිද? කාවොලෝ කියන්නේ එළවලුවක්. අයියෝ ගෝවා ගෙඩියක් ගිය දුරක්. ඉතින් ගෝවා හා සමාන සීලුම දේවල් ගැන කතා කරනකොට කාවොලෝ කියන වචනේ පාවිච්චි කරනවා. මොකද උදාහරණයක් හැටියට ගත්තාම බලන්න ගෝවා මල ගත්තාම අපි ගෝවා මලට එන්නේ කවුල් ෆියෝරනේ. හරි. ඉතින් ඒතකොට එන්නේ කාවොලෝ කියන ඒ වචනෙන් තමයි පටන් ගන්නෙ කොහොමද? ඒතකොට එළවලු ගෝවා හා සම්බන්ධ එළවලු වලට කාවොලෝ කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් ඊට අමතරව මේක සාමාන්‍ය අපි කතා කරනකොට පාවිච්චි කරන අවස්ථාවන් තව ගොඩාක් තියෙනවා. ඒතර මේ කාවොලෝ කියන වචනේ පාවිච්චි කරන්නේ ඇත්තටම කිව්වොතින් එහෙම අසභ්‍ය වචන පාවිච්චි කරන්නේ නැතුව වැදගත් විදිහට ටිකක් ඒ අසභ්‍ය වචනයෙන් කියන්න ඕන දේම කියන්න උවමනාවක් තියෙන නිසා. හරිද? ඉතින් එහෙම වචන අපිට පාවිච්චි කරන්න බැහැනේ හැමදැනම. යාළුවෝ අතර දන්න අය අතර පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අපිට එහෙම නැති තැනක සමහර වෙලාවට මේ සමහර දේවල් කිය වෙනවනේ අපිට කියන්න සිද්ධ වෙනවා. මේ හැමතිස්සෙම අපිට මේ හොඳ විදිහට කතා කරන්න බෑ. එතකොට ඒ වගේ වෙලාවට පාවිච්චි කරන්න වචන අපිට තියෙන්න ඕනේ. හරි? ඉතින් මේ කාවොලෝ කියන්නේ අන්න එහෙම වචනයක්. ඉතින් අපි බලමු මේක පාවිච්චි කරන අවස්ථා මොනවද කියන එක. හරි. පළවෙනි අවස්ථාව පුදුම සහගත බව දන්වන යම් කිසි දෙයක. අර අපි ඉංග්‍රීසි භාෂාවෙන් wow කියලා කියන්නේ. wow මොකක් හරි දෙයකට පුදුම සහගත කියන්නේ නියමයි කියන අන්න එහෙම දෙයක් කියන්න අපිට කාවොලෝ කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. අපි උදාහරණ බලමු. කාවොලෝ che bella notizia. කාවොලෝ මේක ගොඩක් වෙලාවට මේ පුදුමෙන් කියද්දී ඒගොල්ලෝ කාවොලෝ අන්න එහෙම තමයි පාවිච්චි කරන්නේ. එතකොට කාවොලෝ che bella notizia මොකක්ද ඒක? wow මරු නිවුස් එකක් නේ. che bella notizia කියන්නේ ලස්සන නිවුස් එකක් කියලා කියන්නේ. දැන් ලස්සන බෙල්ලා කියන වචනේ පාවිච්චි කරාට මෙතන ඉතින් che bella wow නියමයි මරුනේ කියන අන්නේ අදහස දෙන්න. එතකොට මරු නිවුස් එකක් එතකොට wow මරු නිවුස් එකක්. හරි? කාවොලෝ che bella notizia ඒ කියන්නේ ඒ නිවුස් එක අහන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරි? ඒ වගේම හිතන්න ඔයා කාට හරි කෑමක් හදලා දුන්නා කන්න ඒ කෑමක රසම රසය බලාපොරොත්තු වෙන්නේ නැහැ කිච්ච රස වෙයි කියලා. ඒතකොට එයා සමහරට කියන්න පුළුවන් කාවොලෝ è buonissimo. කියන්නේ wow නියම මේක රසම රසයි. හරි? ඒතකොට කාවොලෝ è buonissimo. හරි. ඒතර ඔන්න ඔය විදිහට පුදුම සහගත දෙයක් කියන ඔයාලට ඕන විදිහට වාක්‍ය පාවිච්චි කරන්න පුළුවන්.
ඊළඟට කාවල පාවිච්චි කරන අවස්ථාවක් තමයි මේ කලකිරීම. එහෙම නැත්නම් කෝපය කලකිරීම ඔය දෙකටම පාවිච්චි කරනවා. උදාහරණයක් හැටියට අපි අයියෝ නැත්නම් ඕ කියලා වාක්‍ය පටන් ගන්නෙ. අන්න ඒ වගේ දැන් අපි බලමු උදාහරණයක් කාවල o dimenticato le chiavi. කියන්නේ අයියෝ මට යතුරු අමතක වුණානේ. o dimenticato le chiavi කියන්නේ මට යතුරු අමතක වුණා. අයියෝ නේ අපි කියන අයියෝ යතුරු අමතක වුණානේ මට. ඒතර කාවල o dimenticato le chiavi. හරි. ඒ වගේ හිතන්න අයියෝ ඉන්ටර්නෙට් එන ස්ලෝ. කියන අයියෝ වැඩිකදී තරහත් යනවා ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නැහැ. එතකොට නැත්නම් ෆෝන් එක බලනකොට අයියෝ ඉන්ටර්නෙට් වැඩ කරන්නේ නැහැ. එතකොට cavolo l'internet è lentissimo. Io internet එන ස්ලෝ නේ අප්පා නේ. අන්න ඒ වගේ කියන්න. හරි. තව පුළුවන් අපිට කියන්න දැන් මට වෙන අවස්ථාවක් තමයි කම්පියුටර් වැඩ කරගෙන ඉන්නකොට cavolo questo computer non funziona. questo computer non funziona. ඒතර මේ කම්පියුටරේ වැඩ කරන්නේ නැහැ. දැන් ඒතර තරහ යනවනේ නේද? ඒතකොට ඒ වගේ දෙයක් කියන්න පුළුවන්. හරි. cavolo questo computer non funziona. හරි. ඊළඟට මම අර Facebook එකේ වීඩියෝ එකේ කියලා දුන්නා මොන මගුලක්ද මන්දා කියන එක කියන්න අපි පාවිච්චි කරනවා කියලා. ඔව් මේ මගුල කියන වචනේ අපි සමහර වාක්‍ය වල තියෙනවනේ මේ මගුල කියන වචනේ නේද? කොහේ මගුලේද යන්නේ වගේ මොන මගුලක්ද? අන්න ඒ වගේ ඒ මගුල කියන වචනෙට පාවිච්චි කරනවා. හරි. උදාහරණයක් හැටියට විශේෂ මේක මේ එතකොට මේ ඔයාලට නිකන් සරලවම කියන්න පුළුවන් කාවල මොන මගුලක්ද මන්දා. කාවල. එහෙම කියන්න පුළුවන්. ඒ වෙලාවට ඔයාලට ප්‍රශ්න අහන්නත් පුළුවන්. හරි. කාවලු දීෂි. කාවලු දීෂි. එහෙනම් මොන මගුලක්ද කියන්නේ? හරි. මොනවාද කියන්නේ? මොනවද කියන්නේ? නැත්නම් මොන මගුලක්ද මේ කියවන්නේ? කාවලු දීෂි. හරි. ඊළඟට dove cavolo stai andando? ගහනවා. කොහේ මගුලේද යන්නේ? හරි. dove cavolo stai andando? කොහේ මගුලේද යන්නේ? දැන් මට ඇක්ෂන් එක ඔටෝ එනවා. ඉතාලියාගේ. හරි. ඊළඟට dove cavolo hai messo le chiavi? dove cavolo hai messo le chiavi? එනවා මොන මගුලේද යතුරු තිබ්බේ? හරි. ඒ කියන්නේ අපි කොහේ මගුලේද දැම්මේ කියලා අහන්නේ අපි කාගෙන් හරි නේද? dove cavolo. හරි. හරි. dove cavolo hai messo le chiavi? ඊළඟට අපිට තව අහන්න පුළුවන් di che cavolo stai parlando? මම මොන මගුලක් ගැනද මේ කතා කරන්නේ? di che cavolo stai parlando? මොන මගුලක් ගැනද කතා කරන්නේ? ඊළඟට මේක තව කියන යම් යම් විදි තියෙනවා. හරිද? මේ කාවලු කියන වචනේ පාවිච්චි කරලා. උදාහරණයක් හැටියට අපි පාවිච්චි කරන මේ කොල් කාවලු කියන එක. කොල් කාවලු එකේ තේරුම තමයි අපි මේක කිව්වොත් තේරුම මොකක් හරි දෙයක් කීයටවත් කරන්නේ නැහැ. ඔව් මං හීනෙන්වත් කරන්නේ නැහැ කියන අන්න එහෙම අදහසක් දෙන්න. උදාහරණයක් හැටියට කොල් කාවලු che vengo con te. ඒතර එක කියද්දිට අපේ ටෝන් එක වෙනස් වෙනවා. මේ මම නම් කීයටවත් එන්නේ නැහැ ඔයා එක්ක නම්. මේකේ තේරුම මම කියපු වාක්‍යයේ තේරුම මම ඔයා එක කීයටවත් එන්නේ col cavolo che vengo con te. හරි? ඊළඟට col cavolo lo faccio. මම නම් හීනෙන්වත් එහෙම ඒක කරන්නේ නැහැ. col cavolo lo faccio. එහෙම නැත්නම් කවුරු කෙනෙක් මේ නිකන් col cavolo කියලා කිව්වොත් ඒ කියන්නේ යාගෙන් කවුරු හරි ඇහුවා ඔයාලට මේක කරන්න පුළුවන්ද මෙහෙම කරන්න පුළුවන්ද නැත්නම් මෙහෙම කරන්න කියලා යාට කියදියා නෑ මම නම් කීයටවත් කරන්නේ නැහැ එහෙම. හීනෙන්වත් කරන්නේ නැහැ. අන්න එහෙම. col cavolo. ඒට ඕන එකෙන්ම දෙන්න. හරි. col cavolo. නිනා වෙලා කියන්නත් පුළුවන් මේ වැය මේ කවුල කියන වචනේ. ඊළඟට අපිට තියෙනවා del cavolo. හරි. del cavolo. del cavolo එක පාවිච්චි කරන්නේ මොකක් හරි දෙයක් එන ජරා දෙයක් අපෝ මහ ජරා කියන එහෙම එකක් අපි පාවිච්චි කරන්නේ නැහැ. එහෙම ජරා දෙයක් නැත්නම් ආස නැති දෙයක්. හරි. ත්‍රාස නැති හින්දා අපි සංගලට ওই ජරා කියන වචනේ පාවිච්චි කරන්නේ. උදාහරණයක් හැටියට මෙහෙම කියමු. Questo è un lavoro del cavolo. Questo è un lavoro del cavolo. කියන්නේ මේක නම් මහ ජරා රස්සාවක් නැත්නම් මේක නම් මහ ජරා වැඩක්.
නැත්නම් මං ආස නැති වැඩක්. Questo è un lavoro del cavolo. හරි? ඊළඟට oggi è una giornata del cavolo. Oggi è una giornata del cavolo. අද නම් මහ ජරා දවසක්. හරි? ඒ කියන්නේ අද දවසේ සිද්ධ වෙච්ච දේවල් එච්චර හරි නෑ. ඒ කියන්නේ තරහ යන එක්කෝ දුක හිතන මොන හරි එහෙම දේවල් උනේ. නරක දේවල්මයි උනේ. oggi è una giornata del cavolo. අද නම් මහ ජරා දවසක්. එහෙමනේ අපි කියන්නේ. හරි? ඊළඟට farsi cavoli propri. farsi cavoli propri කියන්නේ තමාගේ වැඩක් බලා ගැනීම. ඒතර මේක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට මම මගේ වැඩ බලා ගන්නම්කෝ. io faccio cavoli miei. io faccio cavoli miei. මම මගේ වැඩ බලා ගන්නවා. මම මගේ වැඩක් කරගන්නවා. කවුරු හරි ඇවිල්ලා මොන හරි දෙයකට අත දාන්න આવොත් මේ මගේ වැඩ මම බලා ගන්නවා. io faccio cavoli miei. ඊළඟට එහෙම නැත්නම් මේ ඔයාගේ වැඩක් බලා ගන්න. tu fai cavoli tuoi. tu fai cavoli tuoi. ඔයාගේ වැඩක් බලා ගන්න. නැත්නම් මේ cavoli tuoi. cavoli miei. cavoli tuoi. මගේ වැඩක්. cavoli miei. මගේ වැඩක්. cavoli tuoi. ඔයාගේ වැඩක්. මට අදාළ නැහැ. එතකොට cavoli miei කිව්වහම මගේ වැඩක් කියද්දි මේ ඔයාට අදාළ නැහැ. ඒක මගේ වැඩක් කියන අදහස යට දෙන්න පුළුවන්. හරි? cavoli miei. cavoli tuoi. කියන්නේ ඒක ඔයාගේ වැඩක්. ඒක මට අදාළ නැහැ. මාව අයින් කරන්න. මාව ඇතින් තියන්න. අන්න එහෙම. හරි? cavoli tuoi. ඊළඟට අපිට හම්බෙනවා මේ cavolata කියන වචනේ. cavolata කියන්නේ මොකක් හරි දෙයක් විකාර දෙයක්. එහෙම නැත්නම් විකාර දෙයක් පිස්සු වැඩක්. නැත්නම් පොඩි වැරද්දක්. ඒක වැරද්දක් වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට අපි කියන non dire cavolate. කාට හරි කිව්වොත් non dire cavolate කියලා කියන්නේ මේ විකාර කියවන්න එපා. හරි නැත්නම් මේ පිස්සු කතා කියවන්න එපා. හරි non dire cavolate. කවුරු හරි කිව්වොත් ho fatto una cavolata. ho fatto una cavolata කියන්නේ ඒක ඇතින් වැරද්දක් වුණා, මිස්ටේක් එකක් වුණා. ඒක නිකන් අයියෝ මම පිස්සු වැඩක් කරානේ. හරි? ho fatto una cavolata. ඒ කියන්නේ එයා හිතුවේ නෑ ඒක හිතලා කරපු දෙයක් නේ, මිස්ටේක් එකක්, අත්වැරද්දක්. හරි? ho fatto una cavolata. ඒකින්ද කියන ඉතින් මගේ ඉතින් වැරද්දක් වුණාම නැත්නම් මම පිස්සුවක් නැටුවානේ. හරි? අන්න එහෙම. ඊළඟට testa di cavolo. මේක කියන්නේ ඔයාලට මේ කුණු හරපේ ඔලුවට එන්නේ නැති testa di cavolo. ඒ testa di cavolo කියලා කියන්නේ කාට හරි පුද්ගලයෙක්ට අපි එයාට පිස්සු නැත්නම් මෝඩෙක් පිස්සෙක් කියලා කියන්න අපි testa di cavolo කියන එක පාවිච්චි කරනවා. හරි? අපි කාටට කියනවා sei una testa di cavolo. අපිට කියනවා ma sei una testa di cavolo. ඒකට අර කියන්නේ තමයි මහ පිස්සෙක් කොයි නැත්නම් මෝඩෙක් අන්න එහෙම. හරි? sei una testa di cavolo. ඒක තරහෙන් නෙමෙයි hina වෙලා කියන්නත් පුළුවන්. මේ කියන ඒවා තරහෙන් කියන්නත් පුළුවන්. ඔයාගේ මේ සිටුේෂන් එක අනුව ඔයාට විහිළුවෙන් කියන්නත් පුළුවන්. ඊළඟට අපිට හම්බ වෙනවා ක්‍රියාපදයක් මේ incavolarsi කියලා. incavolarsi කියන්නේ තදින්ම තරහ යන එකට කෙනෙක්ට. හරි? තදින්ම තරහ යනවා කියලා කියන ක්‍රියාපදේ incavolarsi. උදාහරණයක් හැටියට mi sono incavolato. නැත්නම් incavolato. incavolato පිරිමි කෙනෙක් නම් incavolato ගැහණු කෙනෙක් නම් තමයි කියනවා. mi sono incavolato. ඒ කියන්නේ මට හොඳටම තරහ ගියා. හරි? mi sono incavolato. නැත්නම් incavolata. ඊළඟට si è incavolato. නැත්නම් si è incavolata. si è incavolato එතන පිරිමි කෙනෙක්, si è incavolata ගැහණු කෙනෙක්. ඒ කියන්නේ යාට තරහ ගියා. යාට හොඳටම තරහ ගියා. si è incavolato. නැත්නම් si è incavolata. එයාට. හරි? අන්න එහෙම. ඉතින් මේ තමා කාවලෝ කියන වචනේ බලන්න එළවලුවක් ගෝව ගෙඩියක් ගිය දුරක් නේ. හරි? ඉතින් මේ අවස්ථාවන් තමයි කාවලෝ කියන වචනේ පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට තැහිලා තියෙන දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. කාවලෝ කියන වචනේ මේක අසභ්‍ය විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. අසභ්‍ය වචනයක් වෙනුවටනේ මේක පාවිච්චි කරන්නේ. හරි? ඉතින් අසභ්‍ය වචන ලියන්න එපා. ඕගොල්ලන්ට ඇහිලා තියෙන දේවල් මෙන්න මෙහෙම දෙයක් මට ඇහිලා තියෙනවා, මෙන්න මෙයා කියනවා ඇහිලා තියෙනවා කියලා මට පළවෙනි කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. හරි? එහෙනම් ඉතින් තවත් ඉතාලි නිවැරදිව කතා කරන්න උගන්වන පාඩමකින් අපි ආයෙත් හම්බ වෙමු. ග්‍රාතිය ගොල්ලෝ හැමෝටම. එහෙනම් චාෝ.